සුබ දවසක් වේවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමට. ඉතින් අද මම අරගෙන ආවා රසවත් වීඩියෝ එකක්. අපි කවුරුත් කන්න කැමති fish bun නැත්නම් මාළු බනිස් හදන පහසුම විදියට. ඒ වගේම වියදම අඩුම විදියට අපි කොහොමද ගෙදර තේ බොන වෙලාවට ඒ වගේම ස්වයං රැකියාවක් විදියට ව්‍යාපාරයක් විදියට මාළු බනිස් හදන්නේ කියලා මම අද කියලා දෙනවා. ඉතින් හරිම පහසුයි මේක හරියටම හදාගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට. ඔබ කැමති ආකාරයට මාළු බනිස් පිරවුම හදාගන්න පුළුවන්. මම පිරවුම හදාගත්තේ ටින් මාළු වලට නැත්නම් සැමන් වලින් තඹපු අල්ල ගෙඩි 4ක් මම පාවිච්චි කරා. සැමන් පොඩි ටින් එකක් පාවිච්චි කරා. ඒ වගේම බීලුණු ගෙඩි 2ක් පාවිච්චි කරා. ඊට අමතරව අමු මිරිස් ඒ වගේම රස අනුව ලුණු ගම් මිරිස් දාලා ටෙම්පරාදුව මම හදාගත්තා. මේකට මම තෙල් පොඩ්ඩයි පාවිච්චි කරේ. තෙල් ගතිය වැඩියෙන් දාගත්තට පස්සේ අපිට මාළු බනිස් එක හදාගන්න පොඩ්ඩක් අපහසුයි. ඒ වගේම ඔබේ කැමැත්ත අනුව පුළුවන් මම මේ හදාගත්ත පිරවුමට වඩා වෙනස් විදිහට ඔබ කැමති දේවල් පාවිච්චි කරලා පිරවුම හදාගෙන මේ මාළු බනිස් හදාගන්න පාවිච්චි කරන්න. මාළු බනිස් 12ක් හදාගන්න පාන් පිටි ග්‍රෑම් 250ක් ඕනේ වෙනවා. ඒක ඔයාලා හදන්න ඕනේ ප්‍රමාණය අනුව වැඩි කරලා පිටි ප්‍රමාණය අරගන්න. ඉස්සෙල්ලාම කරන්න ඕනේ හොඳ ඊස්ට් තේ හඳක් කෝපයකට දාලා මද රසනේ උණු වතුර ටිකක් එකතු කරන්න. ඒකට සීනි තේ හැඳකුත් දාලා හොඳට කලවම් කරලා විනාඩි 5ක් 10ක් වගේ තියන්න. ඊට පස්සේ ඔයාලට පේනවා හොඳට ඊස්ට් එක ඇක්ටිව් වෙලා පේන කෝපය උඩට ඇවිල්ලා කියලා. මෙතනදී කියන්න ඕනේ ඊස්ට් එක හොඳට ඇක්ටිව් නැත්නම් හදන්න යන්න එපා. ඊස්ට් එක ඇක්ටිව් වෙලා තියෙන ප්‍රමාණය මත තමයි අපේ බනිස් එක හොඳට පිපිලා ලස්සනට හැදිලා එන්නේ. ඊළඟට පාන් පිටි ග්‍රෑම් 250ට ලොකු විතරයකුයි සීනි මේස හැන්දක් ලුණු තේ හැන්දක් දාලා මම හොඳට අනා ගන්නවා. එතකොට මේක ඇත්තට මේක ඇලෙන ඩෝ එකක්. තෙතමනය මදි වගේ දැනෙනවා නම් පිටි ටික එකට එකතු කරන්න. මේකට එකතු කරන්න පුළුවන් මද රසනේ උණු වතුර මේස හැන්දක් දෙකක් වගේ. ඒක අවශ්‍යතාවයෙන් මත එකතු කරගන්න. මොකද පිටි එක එක වර්ගයට අනුව වෙනස් වෙනවා අවශ්‍ය වෙන වතුර ප්‍රමාණය. කොහොමත් අතේ ඇලෙන ඩෝ එකක් තමයි එන්නේ. මෙතනදී ඔබගේ කැමැත්ත පරිදි මද රසනේ උණු වතුර නැත්නම් මදරසම් කිරි පිටි කිරි හරි ඔබේ කැමැත්ත මත දමා ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි හරි දමා ගන්න පුළුවන් ඔබේ කැමැත්ත මත. තෙත වැඩි කරගන්නේ නැතිව ඩෝ එක හොඳට අනා ගන්න. විනාඩි අතින් අනන විනාඩි 15ක් විතර හොඳට අනා ගන්න. 15ක් 20ක් වගේ. ඊළඟට මේක හොඳට අනලා ඉවර වෙලා ඒත් අතේ ඇලෙනවා. ඒ වෙනකොට ඔබට පුළුවන් කිසිම ගඳක් නැති පොල් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. නැත්නම් එළවලු තෙල්, බටර්, සන්ෆ්ලවර් ඔයිල් මේ කැමති දෙයක් අරගෙන මේ සැඳි 3ක් වගේ මේ ඩෝ එකට එකතු කරලා ආපහු අනන්න පටන් ගන්න. එතකොට අතේ හොඳට ඇලෙනවා. ඒක අනන්න අතේ ඇලෙන්නේ නැති පදමට වගේ එනවා. ඊට පස්සේ පුළුවන් ඔබට බෝලයක් වගේ හදලා බෝල් එක කෝප් එක දාලා උඩින් තෙත රෙද්දක් හරි නැත්නම් ලන්ච් ෂීට් එකක් හරි අරගෙන වහලා විනාඩි 20ක් 30ක් වගේ තියලා තියන්න. පරිසර උෂ්ණත්වය සීතලයි වගේ නම් ටිකක් වැඩිපුර කාලයක් යනවා මේ ඩෝ එක පිපෙන්න. උණුසුම් නම් ඉක්මනින් පිපෙනවා. එතකොට මේ ඔයාලා ගත්ත පිටි මිශ්‍රණයේ ප්‍රමාණය දෙගුණයක් ඒ වගේ තුන්ගුණයක් වගේ වෙනකොට ඩෝ එක අරගෙන ආපහු ටිකක් හොඳට අනලා ඒක සමානව කොටස් 12කට වෙන් කරගන්න. වෙන් කරගෙන ඒවා වෙන වෙනම කුඩා බෝල විදිහට හදලා තියාගන්න. ඊට පස්සේ පුළුවන් ඔබට එක එක බෝලේ අරගෙන පාන් පිටි චුට්ටික් යටට දාලා ඔබ ඩෝ එක දිග අරගන්න ප්ලේට් එකට පාන් පිටි චුට්ටක් ඉහලා නැත්නම් ඇලෙන්න පුළුවන් නිසා බෝලේ තුනී කරගන්න. තුනී කරගෙන රවුමට මේ ආකාරයට තුනී කරගන්න. මම වීඩියෝ එකෙන් හදන ආකාරයට. ඊන්පස්සේ ඒක මැදට ඔබට අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රණය මේ සැහැන්දකින් හරි තේ හැන්දකින් හරි තියලා මම වීඩියෝ එකේ කරන ආකාරයට මුළු තුන ලස් වෙන ආකාරයට මාළු බනිස් හැඩේන ආකාරයට සකසා ගන්න. ඊට පස්සෙව බනිස් 12ම ඒ ආකාරයට හදලා ටික වෙලාවක් තියනකොට ආපහු මේක පිපෙන්න ගන්නවා. විනාඩි 10ක් වගේ තියලා තියෙද්දි
ඊපස්සේ oven එක preheat කරන්න බනිස් ටික හදාගෙන යන අතරතුරේ විනාඩි 10ක් වගේ preheat කරාම ඇති. 160ට heat එක දාලා විනාඩි 10ක් preheat කරගන්න. ඊට පස්සේ පුළුවන් oven එකට බනිස් ටික දාන්න හදද්දිම බනිස් උඩින් බිත්තර සාරු ටිකක් හරි නැත්නම් පිටිකිරි පොඩ්ඩක් හරි උඩින් තවර ගන්න. මේකට සිලිකන් මෝල්ඩ් එකක් ඕනේ නැහැ. පොඩි ලන්ච් කෑල්ලක් අරගෙන චුටි ගුලියක් හදාගෙන තමයි මම වීඩියෝ එකේ පෙන්නන්නේ. ඔයාලා ඕන කෙනෙක්ට කරන්න පුළුවන් විදිහට කිරි පොඩ්ඩක හරි බිස්තර සාරු වල හරි චුට්ටක් දවටලා මේ ආකාරයට බනිස් ගෙඩිය උඩින් ආලේප කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් oven එකට දාලා විනාඩි 10ක් 15ක් වගේ මේක හොඳට oven එකේ තියන්න. උෂ්ණත්වය මම දැම්මේ 160. ඊළඟට ඔබ පොඩ්ඩක් බලන්න උඩ ලස්සන කලර් එකකට හැරෙනකොට බනිස් ටික oven එකෙන් එළියට අරගන්න. එළියට අරගෙන ඉවර වෙලා බනිස් එකේ හොඳ soft ගතියක් ගන්න මම බටර් පොඩ්ඩක් උඩින් ආලේප කරනවා. ආලේප කරලා විනාඩි 5ක් වගේ තියලා තියන්න. එතකොට ඔබට ලස්සනට මාළු බනිස් ටික හොඳ රසට සුවඳට ලබා ගන්න පුළුවන්.